කොහොමත් ඔය උපාධි තියෙන උන්ට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. හැබැයි මිනිස්ට්‍රීස් බෙදද්දී ඒක වැදගත්. තේරෙනවනේ. අරින්ද ඔයාම එක්ස්ප්ලেইন කරන්න. සර් අවුරුද්දක් ඇතුළත MBA එකක් ගන්න පුළුවන්. සර් පළවෙනි අවුරුද්දේ වැඩ කරන්න ඕනේ නැහැ. හැබැයි සර් දෙවෙනි අවුරුද්දේ වැඩ කරන්න ඕන. හැබැයි සර්ට එක්සෑම් මුකුත් ලියන්න නැහැ සර්. මොකද ඒව ලියන්න අපේ අය ඉන්නවා. එතකොට මට ඔය ක්ලාස් යනවා ක්ලාස් නෙමෙයි මොනවද මේ අර ලෙක්චර්ස් යනවා වගේ වැඩකුත් මට කරගන්න ඕනේ. මට පොඩි එහෙම සීන් එකකුත් දාගන්න ඕනේ. මොකද මිනිසුන්ට දනවන්න ඕනේ මේ වයසේදීත් මට ඉගෙන ගන්න හිත තියනවා කියලා. අපිට ඕන නම් ඒක මේ ඡන්ද කැම්පේන් එකට උනත් යූස් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් සර් පුළුවන්. හැබැයි සර් මේකේ හැමදේම වෙන්නේ ඔන්ලයින්. දැන් සර් මැදි වයසේ පහු කරපු කෙනෙක් වුණාට මං කියන්නේ සර් වයසයි කියලා. හැබැයි අපිට පුළුවන් පාර්ලිමේන්තු එක ඇතුලේ වුණත් සර්ගේ ඡන්දදායකයන්ගේ වුණත් හිත ඇතුලේ සර්ට වෙනම ගෞරවයක් හදන්න සර් තාමත් ඉගෙන ගන්න කැමති අමාත්‍යවරයෙක් විදියට මං කියන්නේ ඒක අපිට ඕන ගොසිප් එකක් විදියට උනත් එළියට යවන්න පුළුවන්. අපිට පුළුවන් සර් ඒ සපෝට් එක සර්ට දෙන්න. හරි. දැන් උපාධියත් ගත්ත කියමුකෝ. සාතිකෙත් හරි. හැබැයි ඔය සාතිකය අල්ලගෙන ඔය මට මඩ ගහන්නේ උන් එහෙම යුනිවර්සිටි එකක් නැහැ, එහෙම කැම්පස් එකක් නැහැ කියලා කියන්න ගත්තොත්. එතකොට මොකද කරන්නේ? නෑ සර් එහෙම කැම්පස් තියෙනවා සර්. මේ බලන්න සර්. සර්ට මේ තියෙන සර්. It's a real campus sir. ඒ කියන්නේ සර්ට UK වල තියෙන කන්වර්සේෂන් එකට උනත් යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒකේ ෆොටෝස් ඒ දේවල් ඔක්කොම අපි කවර් කරනවා. හැබැයි සර් මේක ජෙනුයින් ඩිග්‍රී එකක් වගේ කොපි එකක්. ෆේකුත් නෙමෙයි. හැබැයි ජෙනුයිනුත් නෙමෙයි. ජෙනුයිනුත් නෙමෙයි. ෆේකුත් නෙමෙයි. හරි අපි වැඩේ කරමු. Okay sir.